සියලු දෙනාම තෙරුවන් සරණයි. පිටුතුනේ මම දැන් ඔබට පොඩි පිළිකාවකට බෙහෙතක් දෙන්න යන්නේ. දැන් මේ බෙහෙත හෙව්වා නමුත් හොයාගන්න බැරුණාට තාම මම අද ඔබට පිළිකාවට බෙහෙතක් දෙන්න යන්නේ. හැබැයි ඒක ටිකක් අමාරුයි. කරන්න ලෑස්තිද? ඒක අමාරුයි කරන්න. නමුත් ඔබ කරන්න ලෑස්තිද? ලෑස්ති නම් අපි යමු. පිළිකාවට මේ බෙහෙතේ ඔබට කරන්න තියෙන්නේ උදේට අත මෙහෙම දික් කළා. මෙහෙම අත නවන්න. ඔන්න ඔහම අත උදේට 20 වතාවක් මෙහෙම නවන්න ඕන. දිගාල නවැල්ල දිගාල නවන්න දිගාන්න කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට මේ වත්තත් 20ක් 20 පාරක් නවල දිගාල එටික් කරන්න ඕනේ. දවල්ටත් 20 පාරක් කරන්න ඕනේ. කෑම කෑවට පස්සේ කෑම කන්න කලින් නෙමෙයි කෑම කෑවට පස්සේ. ඒ වගේම රැටත් නිදිය ගන්න කලින් ඔන්න ඕක 20 වතාවක් මුලින්ම දකුණු අතට පස්සේ වම් අතට ඔන්න ඔය විදිහට කරන්න ඕනේ. ලෑස්තිද කරන්න? ඔය විදිහට කරොත් තමයි පිළිකා හොඳ වෙනවා. ඔය විදිහට කරොත් පිළිකා හොඳ වෙනවා. ඔය වගේ මාස 3ක් එක දිගට කරන්න පුළුවන් නම් පිළිකාව සම්පූර්ණයෙන් හොඳ වෙනවා. කරන්න ලෑස්තිද? අපි ආම්දුන්නේ ඕකද කරන්න බැරි නේද? පිළිකාවක් හදුනොත් ඕකද කරන්න බැරි. මේක අතෙන් 20 පාරක් දිගාලා මම මේ බෙහෙත් බොනකට කොණ්ඩෙත් යනවා. එච්චර ගෑස් මේවත් අර බෙහෙත් සරයි. ඕකද මට කරන්න බැරි. හැබැයි පිළිකාවක් ඔබට නැහැ. මං ඔබට කියනවා දැන් අත ඔය විදිහට උස් පහත් කරන 20 වතාවක් කියලා. උදේට දවල්ට රැට. දැන් ඒක කරන්නේ නැහැ නේද? දැන් ඔබට ඒක පිළිකාවක් නෙමෙයි. ඒක නිකන් කරන්න මං කියනවා කරන්න. ඔන්න ඔහම කිව්වොත් කරන්න පුළුවන්ද? නමුත් ඒක පිළිකාවකට බෙහෙතක් කිව්වොත් ඕන දෙයක් කරන්න ලෑස්ති. මොකද හේතුව දැන් තියෙන්නේ අවශ්‍යතාවයක්. හොඳට මතක තියාගන්න. ඔබට අද ඔය කරන දේවල් කරන්න වෙලා තියෙන්නේ ඔබේ හිතේ පැන නැගිච්ච අවශ්‍යතාවය නිසා. නැත්තම් මට කියන්න ගෙදරට වෙලා නිදිය ගන්න එකද එහෙම නැත්තම් ගෙදරට වෙලා ඉන්න එකද ලේසි? එහෙම නැත්තම් කීයක් හරි අරගෙන ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකේ අර පොලිමේ ඉඳලා ගිහිල්ලා කොහොමද ඇතුලේ වාඩි වෙලා පැය දෙකක් විතර අරක දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ අයමත් ගෙදරට බස් එකේ නැගලා එන එකද ලේසි? ඔබ කියන්නේ ගෙදරට වෙලා ඒ පැය දෙකේ නිදිය ගන්න එකද ලේසි? එහෙම නැත්තම් බස් එකේ නැගලා බස් එකේ මිරිකිලා ගිහිල්ලා ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එක බලලා ගෙදර එන එකද ලේසි? මොකද ලේසි? ගෙදර ඉන්න එක තමයි ලේසි. කයට. ගෙදර ඉන්න එක තමයි ලේසි. ඇඟට ලේසි. ඇඟෙන් ඇහුවොත් අපි ඔබෙන් නෙමෙයි මං අහන්නේ ඇඟෙන්. ඇඟ මොකක්ද ඔයාට ඕනේ? ගෙදර ඉඳලා පොඩ්ඩක් ඇර වෙලා ඉන්නද? එහෙම නැත්නම් ෆිල්ම් හෝල් එකට ගිහලා ෆිල්ම් එක බලනද? ඇඟෙන් ඇහුවොත් ඇඟ මොකෝ කියන්නේ? ඇඟ කියයි ඔළුව විකාරයද කියලා. ඔළුව එදින දෙපා පාන්දර ඇදෙන් බහිද්ද කියලා ඇඟහයි. ඇයි? ඔබ්වියස් ගෙදර ඉන්න එක නෙලේසි. නමුත් ඇයි එනම් ෆිල්ම් බලන්න යන්නේ? ඇයි එහෙනම් ෆිල්ම් බලන්න යන්නේ? ඇයි මාරෑ එළි වෙනකන් chat කරන්නේ? ඔබ හොඳටම දන්නවා දැන් S2ක් රිදෙනවා නිදිත් මතයි. මැද්දෙන් නිින්දත් යනවා. ගිහලා එහෙමත් ඈරනකොට මැසේජස් දෙක තුනකුත් ඇවිල්ලා. ඒ වගේම නිදි මතයි දැන් මේ S2 රිදෙනවා හොඳ නම් මොකද මේ මහරෑ ලයිට් ඔක්කොම ඔෆ් කරලා. දැදලා නම් හිතමු chat කරන්න නැත්නම් මේ මොන හරි බලනවා TikTok එක හරි මොකක් හරි YouTube හරි මොන හරි දැන් බල යනවා. රීල් එක හරි දැන් බලනවා නම් මම කියන්නේ S2කින් අහන්න ඔබෙන් නෙමෙයි. S2කින් අහන්න. ඔයාට මොකක්ද ඕනේ? මේ වෙලාව ඔයාට නිදිය ගන්න දෝනේ? මොකද අර එමත් උදේ නැගිට රස්සාවට යන්න තියෙනවා. එහෙම නැත්නම් උදේ නැගිටලා ඉස්කෝලේ යන්න තියෙනවා. ඔයා මේ වෙලාවේ නිදිය ගන්නද ආස?
එහෙම නැත්නම් ඇස් ඔයා ආස මේ වෙලාවෙත් මැසේජ් කරන්නද chat කරන්නද කතා කරන්නද ඕකටද රෑ ආස මොකක් කියයිද ඇස් දෙක ඇස් දෙක කියන්නේ අනේ බුදුහාමුදුරනේ මට ඇස් දෙක වහගන්න දෙන්න පොඩ්ඩක් ඇස් දෙක රිදෙනවා ඇස් දෙක එහෙම කියන්නේ ඇස් දෙක කතා කරන එක පැත්තකින් තියලා හිතෙන් අහන හිතට මොකක්ද ඕනේ ඇස් දෙක කැඩුනත් කමන්නේ මට මේක බලන්න ඕනේ ඇස් දෙක කැඩුනත් කමන්නේ මට යාට කතා කරන්න ඕනේ එච්චරයි බලන්න හිත ඇඟකට දෙන වදයක් ඔබ පොඩ්ඩක් ඔබේ ජීවිතයේ උදේ ඉඳලා රැ වෙනකම් පොඩ්ඩක් බලන්න ඇඟට ඕන්නේ නැති දේවල් හිතට ඕනි කියලා හිතුණට පස්සේ ඇඟට ඒ දේ ඕනේ නම් ඒ දේ නොකර ඉන්නකොට ඇඟ රිදෙන්න ඕනේ හිතට පීඩායන එක නෙමෙයි ඇඟ රිදෙන්න ඇඟට ඇවිද ගන්න වැය වගේ එකක් එන්න ඕනේ ඇඟට හාමත් වෙලා වගේ දැනෙන්න ඕනේ ඇඟට ඕනේ නැති දෙයක් හිතකට ඕන වුණාට පස්සේ ඒ හිත ඇඟට දෙන පුදුම වදයක් බලන්න ඇත්ත කතාව ඒක නෙමෙයිද කියලා ඒ ඇඟ හිතට දෙනවා ඒවත් හිත ඇඟට දෙනවා පුදුම වදයක් අද ඒ වදින් ගැලවෙන්නවත් බෑ හේතුව හිතට ඕනේ ඒකයි මං කිව්වේ හිත පිළිකාවකට බෙහෙතක් කියලා උස් කරලා පාත් කරන්නකොත් ඔබ ජීවිතේ උනත් දෙන ලෑස්ති එක කරන්න මොකද හේතුව දැන් හිතට ඕනේ මේ පිළිකාවේ නිදහස් වෙන්න ඇඟට ඕනේ නෑ පිළිකාවේ නිදහස් වෙන්න පිළිකාවට බෙහෙත් ගන්න ලෙඩක් හැදුනොත් බෙහෙතක් ගන්නවා මම කියන්නේ ඇඟට බඩගින්නක් ආවොත් කැම ටිකක් කන්න ඇඟට වස්ත්‍රයක් දාගන්න ඔය කියන සිව්පසෙන් යැපෙන්න පුළුවන් වුණාට දැන් බලන්න අද ඔබ කොච්චර අගාධයකට ඔබේ හිතම අරන් ගිහිල්ලා තියෙනවද කියලා අපි නොදන්න කමට මේක කරලා තියෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ නමගේ ජීවිතය ගැන පොඩ්ඩක් උන්වහන්සේ උදේ අවදි වෙනවා උන්වහන්සේ උදේ දාන ටික වළඳනවා ඊට බණක් භාවනා කරනවා නැත්නම් දේශනාවක් කරනවා එමන් තවල් දාන්නේ වළඳනවා ඊට පස්සේ දේශනා භාවනා මොන හරි කරලා ඊට පස්සේ උන්වහන්සේ හවසට ගිලම්පසක් ගන්නවා ඊට පස්සේ උන්වහන්සේ සෙත වෙනවා ඊළඟ දවසේ උදේ අයමත් ඒ විදිහටමයි ඊළඟ දවසේ අයමත් ඒ විදිහටමයි මැද්ද දේශනාවක් තියෙනවා උන්වහන්සේට මොන හරි කටයුතු ටිකක් තියෙනවා ඒ ටික කරනවා ඔබට ඔබේ ජීවිතේ බලන්න ඔබ කොච්චර ඔබට වද දෙනවද කියලා කොල්ලෙක්ට අහිංසක අදහසක් ආව දවසක පොඩ්ඩක් ඇඟ හදා ගන්න ඕනේ කියලා මං කියන්නේ කායික නිරෝගී බව උදෙසා කවුරු හරි ව්‍යායාම කරනවා නම් ඒක නැගන්නේ නෙමෙයි මම කතා කරන්නේ. නමුත් ඒකම නෙමෙයිනේ. ඔබට පොඩ්ඩක් අර පුම්බ ගන්න ඕන වුණොත් මොකෝ කරන්නේ? කොච්චර වද දෙනවද අහිංසක ඇඟට? ඇඟ බෑ රිදෙනවා කියද්දි බෑ රිදුනත් කමන්නේ කට් වෙන්න ඕනේ. අතපය ජිම් ගිහිල්ලා අතපය හැදෙන්න ඕනේ. 6 pack එන්න ඕනේ 8 pack එන්න ඕනේ අන්දන තව pack තියනවාද කියලා අහිංසක හිතකට වෙච්ච දෙයක් හිතකට හිතුනොත් කාත් එක්ක කරද යාළුවනා ඒකේ නා ඉන්නේ දැන් කංකසන්තුරේ මිනිස්සයා ඉන්නේ කොළඹ මිනිස්සයා අර කොළඹ ඉඳලා යනවනේ කංකසන්තුරට ඔබේ ජීවිතේ මැද්දකින් නැද්ද උදේ මේ මහ රෑ සමාට බයික් එකේ යනවා මොකටද හම්බෙන්නේ සහ ඉතින් ඒ කටයුතු වලට කොච්චර අහිංසකද බලන්න ඔබේ හිත ඒ වෙලාවට ඇඟින් අහන්න මේ පොඩ හැරෙන්න මොකද්ද ඔයාලට ඕනේ ඇඟ කියයි අනේ මේ නිදිය ගන්න අප්පා කහිත බෑ හිත පුදුම හැරිලා ඉන්නේ මේ වෙලාවේ හිතට ලොකු ශක්තියක් දැනෙන මේ වෙලාවේ ඒ නිසා හිත ඒ කය ඇදගෙන යනවා පව් නෙමෙයි පිංගතුනේ අපි පව් නෙමෙයි පව් ඒතරටම අපිව දාගෙන තියෙන හිතට තියෙන ඕනකම එකයි මම කිව්වේ වටිනාකමක් හිතකට දැනුණාට පස්සේ හිත ඒක දෙක ගන්න පුරුදු විදිහට උත්සාහ කරනවා හිතකට වටිනවා කියලා හිතුනොත් ඔබේ ජීවිතය ඔබ ගත කරන විදිහට මම මේ කියන්නේ ඒවා නතර කරලා ඒක කරන විදිහ නෙමෙයි නමුත් පොඩ්ඩක් මම මේ කියන කාරණා හිතන්න
ඔබ ඔබේ ජීවිතය ඔබ ගත කරන විදිය හොඳට හිතලා බැලුවොත් එහෙම සමහර අවස්ථා ඇති ඔබට එහෙදී කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ සමහරට. පරිප්පුවයි බතුයි කාලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඔබට හිතන දවසක බෑ චිකන් කරි එකක් හදාගෙනම කන්න ඕනේ කියලා. දැන් ඔබ එමත් කඩේට යනවා. ඔබට මොහිතන මේ කෑම එක මදි කියලා එකපාරට ඔබට හිතනවා මේ බිත්තරයක් හරි ඔම්ලට් එකක් හරි දාගන්නවා කියලා ඔබ ඒ වෙලාවේ කඩේට යනවා. එහෙම අත්දැකීම නැද්ද? ඒ වෙලාවේ කඩේට ගිහිල්ලා බිත්තරයක් අරගෙන ඉන්න ඔම්ලට් එකක් දාලා කනවා. මං අහන්නේ ඇඟට ඕනේ නෑ බිත්තර. පෝෂණය පැත්තේ නෙමෙයි මම කතා කරන්නේ. මං කියන්නේ ඒ වෙලාවේ එකපාරට බිත්තරයක් වුණාද ඇඟට? නමුත් දැන් තේකට සීනි මදි. ඇඟට ඕනේ නෑ ඕක. කාට තිබ්බත් සීනි අඩුවෙන් තිබ්බත් ඇඟ තියෙන එක ගන්නවා. දිවට ඕනේ නෑ ඔය කිසිම දෙයක්. දිව පිනා යන්නේ නෑ ඔබ දුන්නා කියලා. හිත පිනා යන්නේ හිත. ඒ නිසා ගිහිල්ලා නැගිටලා ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා තේක මේ සීනි බෝතල ඇල්ල සීනි හැන්දක් දාලා කවලම් කර ගන්නවා. කළා චෙක් කරනවා. ටියුන් කරලා බලනවා. මේකත් මේ හිතට දෙයක් ඕන වුණොත් මේ හිත පුදුම අසරණයි. ඔබ ඒක දකින්නේ හිත පුදුම අසරණයි. ඔබ දකින්න දෙන්නේ ගහ ගන්නවා. බලන්න පුදුම අසරණයි හිත. අහිංසකයි. එක දෙයක් ඕන උනේ සමහරට. පොඩ්ඩක් ගියා කමාන පේන්ට් එක පොඩ්ඩක් හීරුණා. දැන් මරණ අර මනුස්සයා බිම දාගෙන. ඔබ පාරනකොට දකින්න කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් යන ඔබ දකින්න අසරණ වෙච්ච හිත දෙක. හිතකට හිතුණ ඕනේ කියලා. දැන් ඒ හිත අරසේ පඩියෙන් ඉතුරු කරනවස් ගානක්. ගෑල්ලමෙන්ට චොකලට් එකක් හරි අරන් දෙන්න. නැත්තම් කැමති gift එකක් අරන් දෙන්න බර්ත්ඩේ එකට මිනිස්සයා පඩියෙන් අර හම්බ කරනවා සමහරට වැඩිපුර. වැරදි නෙමෙයි ඉතින්. නොදන්නකම. වැරදි නෙමෙයි. නොදන්නකම. ඉතින් අපි උදව් කරමු සියලු ලෝක සියලු සත්‍යයන් මේ ධහම කියලා දෙන්න. ඔබටත් වගකීමක් තියෙනවා. අපිටත් වගකීමක් තියෙනවා. එහෙනම් අපි රසපත් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ගංගාව වල බල මහිමෙන් ඔබ හැම දිනාටම අපි හැම දිනාටම උතුම් නිවන සාක්ෂාත් කරගන්න හේතු වාසනා ධෛර්ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා දේශනාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.